මෙච්චර ගණන් සෝස් එකක් මෙච්චර ලේසියෙන් හදාගන්න පුළුවන් කියලා දැනගත්තොත් ඔයාලා පුදුම වෙයි. ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා කුකින් ප්‍රියංකා YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම. ඔන්න අදත් මම ඔයාලට අරගෙන ආවේ ඉතාමත් මිල අධිකම සෝස් එකක් සහ රයිස් එකක් හදාගන්න විදිය. මේ සෝස් එකට නම් කියන්නේ ටෙරියාකි සෝස් කියලා. ඒ වගේම මේ රයිස් එක ටෙරියාකි චිකන් ෆ්‍රයිඩ් රයිස්. ඇත්තටම මේ රයිස් එකත් පුදුම රසක් වගේම පුදුම සුවඳක්. එහෙනම් මේ රසම රස රයිස් එකයි සෝස් එකයි හදාගන්න විදිය බලන්න එන්නකො වීඩියෝ එකට. මුලින්ම පෑන් එක ලිපේ තියලා මම ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. හරි කමේට නම් මේකට එකතු කරගන්න ඕනේ තල තෙල්. මං ගාව තල තෙල් තිබුණේ නෑ. ඊට පස්සේ තෙල් එක රත් වෙන ඊට පොඩියට කපාගත් සුදු ලුණු සහ ඉඟුරු ටිකක් එකතු කරගත්තා. මේ දෙක අනිවාර්යයෙන්ම පොඩියටම චොප් කරගන්න ඕනේ. තලා ගන්න එපා. ඒ දෙක එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ එයට සෝයා සෝස් මං එකතු කරගන්නේ කප් එකකින් භාගයක්. ඊට පස්සේ එයටම සීනි මේස හැඳි 3කුත් එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු තේ හැන්දකුත් එකතු කරගත්තා. ඒ ටික එකතු කරලා ටිකක් කලවම් කරලා මේ සෝස් එක ටිකක් උයා ගන්න ඕනේ. ටික වේලාවකට පසුව මම ඒට වතුර කප් එකක් එකතු කරගත්තා. අනිවාර්යයෙන්ම සෝයා සෝස් එකතු කරගන්නවා වගේ දෙගුණයක් වතුර එකතු කරගන්න ඕනේ. වතුර ටික එකතු කරමින් හොඳින් කලවම් කරගන්න. මතක ඇතුව මේ සෝස් එකට කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න. ඊට පස්ව විනාගිරි ටිකකුත් එකතු කරගන්න. ඒ සියල්ලම එකතු කරගෙන ටික වෙලාවක් හොඳින් මිශ්‍ර කරලා උයා ගන්න. වතුර එක හොඳින් උතරන විට එයට දිය කරගත් කෝන් ෆ්ලවර් වතුර කප් එකක් එකතු කරගන්න. කෝන් ෆ්ලවර් මේස හැන්දක් වතුර කප් එකක දිය කරලා එකතු කරගන්න. කෝන් ෆ්ලවර් එක එකතු කරගෙන නිවාඩුව කලවම් කරගන්න. ගින්දර අඩු කරලා මේක ටික වෙලාවක් උයා ගන්න ඕනේ. ටික වේලාවක් යනකොට මේ සෝස් එක උකු වෙනවා. ඒ වෙලාවට ලිප ඕප් කරගන්න. ඕප් කරගෙන ඉක්මනට කලවම් කරගන්න. කැටි ගහෙන්න දෙන්නේ නැතුව. මේ ටික වේලාවකට පස්සෙ දැන් අපේ ටෙරියාකි සෝස් එක හදාගෙන ඉවරයි. ඔයාලා හිතුවේ නෑ නේද මේ සෝස් එක මෙච්චර ලේසියෙන් හදාගන්න පුළුවන් කියලා. දැන් අපි ෆ්‍රයිඩ් රයිස් එක හදාගමු. ලොකු පෑන් එකක ලිපේ තියලා මම ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් ටික රත් වුණායින් පස්සේ පෑන් එකේ වටේටම ටිකක් තවර ගන්න. ඊට පස්සේ ඒකට මං කඩාගත් බිත්තර 4ක් එකතු කරගත්තා. බිත්තර ටික එකතු කරගෙන පුංචි කෑලි වලට කඩා ගන්න ඕනේ. බිත්තර එකේ තෙත ගතිය නැති වෙනකම් මේ විදිහට කලවම් කරමින් පුංචි කෑලි වලට කඩා ගන්න. අපි ස්ක්‍රැම්බල් කරනවා කියන්නේ. ඒ විදිහට බිත්තර ටික සේරම බැදගෙන ඊට පස්සේ බිත්තර එක අයින් කරගන්න. සේරම බිත්තර ටික අයින් කරගත්තායින් පස්සේ මම නැවතත් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒට පොඩියට කපාගත් කුකුල් මස් ටික එකතු කරගත්තා. එකතු කරගත් මස් ටික තෙල් එකත් එක්ක මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඒට අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගන්න. ඒ ගමන්ම ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. ඒ සියල්ලම එකතු කරලා මස් එකත් එක්ක හොඳින් කලවම් කරලා ටික වෙලාවක් මස් එක තඹ ගන්න. මස් එකේ වතුර ඉඳිලා තෙල් වේරීගෙන එන විට එයට පොඩියට කපාගත් ඉඟුරු සහ සුදු ලුණු එකතු කරගන්න. ඒ ටිකත් එකතු කරගෙන හොඳට මස් එකත් එක්ක කලවම් කරගන්න ඕනේ.
නැවතත් ටික වේලාවකට පසුව මස් එක කලවම් කරලා ඒට පොඩියට කපාගත් ලුණු ටිකක් එකතු කරගන්න. ලුණු ටික එකතු කරලා මස් එකත් එක්ක හොඳින් කලවම් කරලා ටික වෙලාවක් බැද ගන්න ඕනේ. ටික වේලාවකට පසුව මස් එක හොඳටම බැදුණාන් පස්සේ අපි ඒට හදාගත් සෝස් එකෙන් මේස ඇඳි 3ක් විතර එකතු කරගමු. මේ කිලෝ එකේ ප්‍රමාණයට තමයි මේ මේස ඇඳි 3 එකතු කරගත්තේ. සෝස් එක එකතු කරගෙන මස් එකත් එක්ක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ටික වේලාවකට පසු එයට මම ග්‍රීන් පීස් ටිකක් එකතු කරගත්තා. මේ තියෙන්නේ තම්බලා ෆ්‍රීස් කරපු ග්‍රීන් පීස්. ඊට පසුව තීකුරු වලට කපාගත් කැරට් ටිකකුත් එකතු කරගන්න. ඒ දෙක එකතු කරගෙන ටිකක් හොඳින් කලවම් කරලා ටික වෙලාවක් මේ දෙක තැම්බෙන්න තියන්න. ටික වේලාවකට පසුව කලවම් කරලා කැරට් කෑල්ලත් තැම්බිලාද කියලා හපලා බලන්න. තැම්බිලා නම් ඊට පසුව අපි බත් එකතු කරගමු. දැන් මම එළවලු එකට බත් ටික එකතු කරගන්නවා. ඒ ගමන්ම අයින් කරගත්තු බිත්තර ටිකත් එකතු කරගන්නවා. ඒ ටික එකතු කරලා ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න. සේරම බත් එක හොඳට කලවම් කරගත්තාන් පස්සේ ඊට පසුව මම ඒට පොඩියට කපාගත් ලීස් ටිකක් එකතු කරගන්නවා. ලීස් වැඩිපුර එකතු කරගන්නේ නැහැ. පුංචි ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. ඊට පසුව මම ඒට පොඩියට කොටු කපාගත් බෙල් පෙපර් ටිකකුත් එකතු කරගත්තා. මේ ಜಾති දෙක අවසානයේට තමයි එකතු කරගන්න ඕනේ. ඊට පසුව ඒට අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ කෑලි මිරිස් ටිකකුත් එකතු කරලා බත් එක හොඳින් කලවම් කරගන්න. මේ බෙල් පෙපර් ග්‍රීන් පීස් ඒවා ඔයාලට ගෙදර නැත්තම් අවශ්‍ය නැහැ. ගෙදර තියෙන දේවල් දාලා මේ බත් එක හදාගන්න. මං ගාව තිබිච්ච නිසා තමයි මේ දේවල් එකතු කරගත්තේ. හරි රෙසිපිය ඔයාලට කියලා දෙන්න ඕන නිසා තමයි මම මේ දේවල් එකතු කරගෙන පෙන්නුවේ. ගින්දර ටිකක් වැඩි කරලා බත් එක ටිකක් හොඳින් කලවම් කරගන්න. අන්න දැන් අපේ රසම රස ටෙරියාකි චිකන් ෆ්‍රයිඩ් රයිස් එක හදාගෙන ඉවරයි. ඇත්තටම මේ රයිස් එකත් පුදුම රසක් වගේම පුදුම සුවඳක් තියෙන්නේ. සුපිරි හෝටල් වල ඉතාමත් මිලාදික රයිස් එකක් තමයි මේ ටෙරියාකි චිකන් රයිස් එක. ගෙදර පාටියක් වගේ තියෙන වෙලාවට මේ රයිස් එක හදන්න ඔයාලට පුළුවන්. එහෙනම් මේ රසම රස ටෙරියාකි චිකන් රයිස් එක හදලා රස කොහමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. නැවතත් මෙවැනිම රසබර වීඩියෝකින් අපි හම්බ වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි.